අහසේ තියෙන ග්‍රහවස්තුන් එහෙවත් නැත්නම් ග්‍රහයන් ඇත්තටම අපේ ජීවිතවලට බලපාන්න පුළුවන්ද? වෛදික ජ්‍යොතිෂය ප්‍රත්‍යයෙන් බලුවොත් නම් උත්තරය ඔව් කියන එක. ඉතින් ඒකට හේතුව තමයි යෝග කියලා හඳුන්වන විශේෂ ග්‍රහ සංයෝග. අද අපි මේ විග්‍රහයෙන් බලමු මේ කියන යෝග ඇත්තටම අපේ දෛවය ගැන මොනවද කියන්නේ කියලා. ඉතින් අහන්න දින මූලිකම ප්‍රශ්නේ මේකයි. කෙනෙක් උපදින මොහොතේ ග්‍රහයන් පිහිටලා තිබුණු විදිහද ඒ කෙනාගේ මුළු ජීවිත කතාවම ඒ කියන්නේ සෞඛ්‍ය, පෞරුෂය, දෛවය වගේ හැමදේම තීරණය වෙන්න පුළුවන්ද? මේක තමයි අපි අද හොයලා බලන්න යන කාරණය. මේ ගමන පටන් ගන්න කලින් අපි මේකේ තියෙන ප්‍රධානම වචනය තේරුම් ගමු. ඒ තමයි යෝග. හැබැයි මේ අපි ව්‍යායාම කරන යෝගා නෙමෙයි හොඳද? වෛදික ජ්‍යොතිෂයේ යෝග කියන්නේ කේන්දරයක තියෙන නිශ්චිත ප්‍රතිඵලයක් ගේනවා කියලා විශ්වාස කරන විශේෂිත ග්‍රහ පිරිටීමකට. හොඳයි අපි බලමු අපේ පළවෙනි යෝගය. මේක නම් ටිකක් බරපතල කාරණයක්. මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේ ශ්වේත කුෂ්ඨ යෝගය කියලා. සරලවම කිව්වොත් අහසින් එන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් වගේ දෙයක්. ඉතින් මේ යෝගය හැදෙන්න නම් ග්‍රහයින් 4 දෙනෙක් හරියටම નિયમિત තැන්වල ඉන්න ඕන. හිතන්නකෝ කේන්දරයක් කියන්නේ කොටු $ක සිතියමක් වගේ. ඒ හැම කොටුවකටම අපි භාවය කියලා කියනවා. ඉතින් කුජ දෙවනි භාවය, සෙනසුරු 12 වෙනි භාවය, සඳු පළවෙනි භාවය, ඒ කියන්නේ ලග්නයම සහ රවි 7 වෙනි භාවය. ඔය කියන පිහිටීම් 4ම සම්පූර්ණ වෙන්න ඕන. එතකොට මේ ග්‍රහ පිහිටීම් 4ම එකට යෙදුනොත් මොකද වෙන්නේ? මූලාශ්‍රී කෙලින්ම කියන විදිහට ශ්වේත කුෂ්ඨ යෝගයේ යෙදුණු කල ජන්මියා ශ්වේත කුෂ්ඨ රෝගයෙන් එනම් සුදු කබර රෝගයෙන් පෙළෙන්නෙකු වේ. හැබැයි මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. මේක තනිකරම ජ්‍යොතිෂයට විතරක් බාර දෙන්න හොඳ නෑ කියලාත් මූලාශ්‍රයම කියනවා. මොකද අද කාලේ අපි ගන්න විෂ සහිත කෑම බීම සමටහිතකර ආලේපන වගේ දේවල් නිසාත් මේ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රහ පිහිටීම් වගේම අපේ ජීවන රටාවත් හරිම වැදගත් කියන එකයි. හොඳයි. ඔය වගේ නිශ්චිත යෝග ගැන විතරක් නෙවෙයි සමහර වෙලාවට පොදු ග්‍රහ පිහිටීම් දිහා බලලත් ලොකු සෞඛ්‍ය අවදානම් ගැන ඉඟි ලබා ගන්න පුළුවන් කියලත් මූලාශ්‍රයේ සඳහන් වෙනවා. අපි උදාහරණයක් විදිහට බලමු පිළිකාවැනි රෝග ගැන ජ්‍යොතිෂයේ කියවෙන දේ. මේ ක්‍රමවේදයට අනුව අපේ ශරීරයේ රුධිරයට ඒ කියන්නේ ලේවලට ප්‍රධානම කාරකයා තමයි සඳු ග්‍රහයා. ඉතින් කෙනෙක්ගේ කේන්ද්‍රයක සඳු ග්‍රහයා පීඩාවට පත් වෙලා එහෙම නැත්නම් දුර්වල වෙලා නම් ඒකෙන් සෞඛ්‍ය අවධානම වැඩි වෙන්න පුළුවන් කියලායි සැලකෙන්නේ. ඉතින් කවුද මේ සඳු ග්‍රහයව දුර්වල කරන්නේ? මූලාශ්‍රයට අනුව නම් කුජ, රාහු, කේතු සහ සෙනසුරු කියන ග්‍රහයන් තමයි ප්‍රධානම දුෂ්ටයින්. මේ ග්‍රහයන් සඳු එක්ක එකට පිහිටියම රුධිරය සම්බන්ධ රෝග විශේෂයෙන්ම පිළිකාව වැනි අවධානම් වැඩි වෙන්න පුළුවන් කියලායි කියවෙන්නේ. හරි නරක දේවල් ගැන කතා කළා ඇති නේද? හැම යෝගියක්ම අසුබ නැහැ. දැන් අපි බලමු ඊ타මත්ම සුබදායක ප්‍රතිඵල දෙනවා කියලා කියන යෝගියක් කියන. මේකේ නම දිව්‍ය ඥාන යෝගිය. මේ යෝගය හැදෙන විදිය හරිම සරලයි. ඥානයට අධිපති ගුරු ග්‍රහයා කේතු කියන ග්‍රහය එක සුබදායක විදිහට එකට පිහිටියම තමයි මේ දිව්‍ය ඥාන යෝගයෙන් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ යෝගයේ තියෙන කෙනෙක් කොහොම කෙනෙක්ද? මූලාශ්‍රයට අනුව ඒ අය ඥානයෙන් පිරිපුන් අය. තමන්ගේ ගුරුවරුන්ට වගේම සමාජයටත් ලොකු සේවයක් කරනවා. ඒ විතරක් නෙමෙයි. දුරදක්නා නුවණක් තියෙනවා. ඒ වගේම තමන් ඉන්න සමාජයේ කතාබහට ලක්වන ජනප්‍රිය චරිත බවටත් පත් වෙනවා. දැන් බලමු අර කලින් කතා කරපු සුබ යෝගයේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ තමයි ගුරු චණ්ඩාල යෝගය. නමින්ම තේරෙනා වගේ මේකේ ප්‍රතිඵල නම් එච්චර සුබ වෙන විදිහක් නැහැ. මේ යෝගය හැදෙන්නේ අර ඥාණයට අධිපති ගුරු රාහු එක්ක එකට එකතු වුණාම. විශේෂයෙන්ම කේන්දරයේ අර දුෂ්ට ස්ථාන කියන 6, 8 හෝ 12 කියන භාවයක මේ එකතුව සිද්ධ වුණොත් ඒකේ බලපෑම හුඟක්ම වැඩි කියලායි කියන්නේ. මූලාශ්‍රයට අනුව මේ යෝගයේ පිහිටලා තියෙන අයගේ හැසිරීම ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ අය ගුරුවරුන්ට වැඩිහිටියන්ට ඒ තරම් ගරුණු කරන ගතියක් තියෙන්න පුළුවන්. සමාජයේ නිතරම දෝෂාරෝපණ වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කෙටි පාරවල් වලින් සමහර වෙලාවට වංචනික ක්‍රම වලින් හරි ඉහළට යන්න උත්සාහ කරනවා කියලායි කියවෙන්නේ. දැන් බලන්න මේ යෝග දෙකේ තියෙන පුදුම වෙනස. දෙකේම ප්‍රධාන චරිතයේ ගුරු ග්‍රහයා. හැබැයි ගුරු එක්ක එකතු වෙන අනෙක් ග්‍රහයා කේතුද රාහුද කියන එක මත ප්‍රතිඵලිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. එකකින් කෙනෙක්ව ප්‍රඥාවන්තයෙක් කරද්දී අනිකෙන් වංචාවට නැඹුරු කරනවා. මේකෙන් පේනව නේද ජ්‍යොතිෂයේ එක ග්‍රහයෙක්ගේ වෙනසක් වුණත් කොච්චර ලොකු බලපෑමක් කරනවද කියලා. හොඳයි. එහෙනම් කෙනෙක්ට කේන්දරේ මෙහෙම අසුබ යෝගයක් තියෙනවා නම් මොකද කරන්න පුළුවන්? මූලාශ්‍රය ඒකටත් යම් මඟ පෙන්වීමක් දෙනවා.
මූලාශ්‍රයේ සඳහන් වෙන සාම්ප්‍රදායික පිළියම තමයි මේ වගේ අසුබ යෝගවලින් එන බලපෑම් අඩු කරගන්න විෂ්ණු සහ කතරගම දෙවිරුන් වැනි දේවතා වන්දනාවට යොමු වෙන එක. මේකත් මේ විශ්වාස පද්ධතියේම කොටසක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අහසේ තියෙන තරු ග්‍රහයන් අතරින් රටා හොයන එක නූතන විද්‍යාවේ දත්ත අතරින් රටා හොයන එකට වඩා ඇත්තටම කොච්චර වෙනස්ද? අවසානයේදී මේ ක්‍රම දෙකෙන්ම අපි උත්සාහ කරන්නේ මේ අවුල් සහගත ලෝකයේ යම් අර්ථයක් සහ පාලනයක් හොයාගන්න නේද? ඒ ගැන හිතන්න යමක් මේ විග්‍රහයෙන් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා.